අද වැස්සම සිරිපාද යන්න තමයි යන්නේ. අද ඉතින් යන්න තමයි යන්නේ සිරිපාදේ වැස්සම යන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ වහිනවා. මොන විකාරයක් දන්නේ නැහැ. ඉතින් ඕක ස්ටාර්ට් කරගත්ත බස් එක ගම්මට. මගේ බස් එක ගම්මට ස්ටාර්ට් කරගත්තා. හරි එහෙනම් කෙලින්ම සිරිපාද යන්නේ වැස්සම. එහෙනම් යා. එළිය හරියන්නේ නැහැ. ඇතුළේ දාගමු. හරි යන්නා. වයිපරේ දාන්න බෑ. මේ ටච් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. හරි වයිපරේ දාගත්තා. දැන් කෙලින්ම යන් වැස්සේ. යනවා වැස්සේ. කෙලින්ම සිරිපාදේ. අයියෝ මේ බස් කාරය මතින් දැම්මනේ. උට ඇස් පේන්නේ නැද්ද හොයද? හරි එන අයියා. මතක් කරන්න ඕන වීඩියෝ එක ඔයාලා පැත්තට වහිනවා නම් ඔයාලා ප්‍රදේශ දාලා කමෙන්ට් එකක් දාන්න ඔය පැත්තට වහිනවා නම් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අම්මට සිරි වැදුනා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න ලයික් කරලා යන්න අපි දැන් කෙලින්ම යන සිරිපාදේට රත්නපුර ටවුන් එක පහු කරලා යන්නේ යනවා ඉවරයක් නැහැ දැන් 160යි යාළුවේ පට්ටයමක් යන්න යාළුවනේ දැන් නම් ලගයි වගේ මම හිතන්නේ වැස්ස යන්නත් බෑ ලිස්සනවා පාරත් හිමින් යන්න ඕනේ දැන් නම් පාර ලිස්සනවා යාළුවේ යාළුවනේ දන්න යනවා යාළුවලා අපි ආවා සිරිපාදට යාළුවනේ මට නම් බ්‍රේක් වදින්නේ නැහැ යාළුවේ මට නම් බ්‍රේක් ගන්න බැරි වුණා යාළුවනේ හරි අපි යන් සිරිපාදේ වැස්සම ගියා සිරිපාදේ බස් දෙකක් ඇවිල්ලා තියෙනවා අඩ සීටීවී එකකුත් ඇවිල්ලා යකෝ ඈ දැන් නම් මට බෑ මම මෙහෙම දාගත්තා මට ඇතුළ අමාරුයි යාළුවනේ දැන් නම් මේ පාර නම් යන්න බෑ යාළුවනේ my god යාළුවේ කන්දර පෙල්ලෙන්න ගියේ කොමරි ගත්තා ඕනකම අර දැන් යමු වහිනවා මේ වැස්ස නම් විකාරයක් අප්පදාම ඉවර වුණේ නැහනේ මේක ඉවරනකම් බලන් ඉන්න මේ වීඩියෝ එක දාන්න ළඟට අවිල්ලා ඉන්නේ අපි තා පොඩ්ඩ දුරේ තියන්නේ
මේ බස් එකේ නම ඔයාලා දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ආවා බස් එක. දැන් ආවා යාළුවනේ සිරිපාදට අපි වැස්සෙම. යාළුවනේ එහෙනම් අපි සිරිපාදට ආවොන්න. මගේ වීඩියෝ එක බලන්න ඔයාලා යාළුවන්ට බලන්න මගේ වීඩියෝ ෂෙයා කරන්න. අපි ආත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් අරන් එන්න. දැනට අපි ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.